මම අංකල්ව එක් කරගෙන ආවේ මේ පරණ පොත් ටිකක් දෙන්න නෙමෙයි. එහෙනම් පරණ පොතක් පෙරලා. මට මේ මුකුත් තේරෙන්නේ නැහැ මහත්තයෝ. කලබල වෙන්න එපා. කලබල වෙන්න. මම අහන දේවල් වලට හරි උත්තර ටික දෙන්න. මොන වගේද මේ අහන්නේ? මගේ ජීවන ගමනේ මමයි රැජිනිය. රාණි සඳන් දිදල නොබ රැජිනක්. මහත්තයෝ පරණ පොත් ටික මම අංකල්ව එක් කරගෙන ආවේ මේ පරණ පොත් ටිකක් දෙන්න නෙමෙයි. එහෙනම් පරණ පොතක් පෙරලා. මට මේ මුකුත් තේරෙන්නේ නැහැ මහත්තයෝ. කලබල වෙන්න එපා. කලබල වෙන්න. මම අහන දේවල් වලට හරි උත්තර ටික දෙන්න. මොන වගේද මේ අහන්නේ? ඊට අවුරුදු 18කට විතර කලින් ආශ්‍රය කරපු මහත්තයෙක් ගැන මතකයක් තියෙනවා. මං කොච්චර මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවද මහත්තයෝ? මොනවා අහනවද කියලා මට නම් තේරෙන්නේ. මිස්ටර් විජේවර්ධන. අමතක වෙන්න විදියක් නැහැ. අනේ මේ කලබල වෙන්න එපා. අනේ මහත්තයෝ මට යන්න දෙන්නකෝ. මං කිසිම කරදරයක් කරන්නේ නැති මිනිස්සෙක්, අහිංසකව ජීවත් වෙන මිනිස්සෙක් නේ. කලබල කරන්න එපා. මම කිව්වනේ අංකල්ට කිසි කරදරයක් වෙන්නේ නැහැ මගේ. හැබැයි මෙහෙමයි. මම හොයන දේ මට ලැබුණ නැති වුණොත් මං අංකල්ට කරදරයක් කරනවා. මගේ මොනවා කියලා ගන්නද මහත්තයෝ? ගන්නව නම් ගන්න තියෙන්නේ මං අර එකතු කරපු පරණ පත්තර බෝතල් ඒවා ටික විතරයි. ඕනනම් අර යකඩ කැලි වගේකුත් තියෙනවා. මිස්ටර් විජේවර්ධන මැරෙන්න කලින් ළඟින්ම ආශ්‍රය කරානේ මේ මහත්තයා. අනේ මහත්තයෝ මම එයාගේ මරණය ගැන නම් දන්නේ නැහැ. මරණය ගැන දන්නේ නැහැ. හැබැයි මිස්ටර් විජේවර්ධනගේ ඩයරියක් ගැන මතකයක් තියෙනවා? අනේ මං ගාවේ කිසිම දෙයක් නැහැ මහත්තයෝ. හැබැයි මිස්ටර් විජේවර්ධනගේ ඩයරිය තමුන් ගාව තියෙනවා නේ? මං ගාවේ කිසිම දෙයක් නැහැ මහත්තයෝ. මම ඔයාට කිව්වා ඇත්ත කියන්න. ඇත්ත කියන්න අංකල්. ඇත්ත නොකිව්වොත් මගෙන් කරදරයක් වෙයි අංකල්. ඒක. බය වෙන්න එපා, කරදරයක් වෙන්නේ. ඇත්ත කියන්න. ඇත්ත කියමු හොඳේ.